හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි බලමු Huawei Y6s ෆෝන් එකට ඩිස්ප්ලේ එකක් මාරු කරන විදිහ. එහෙනම් යමු අපි වීඩියෝ එකට. මේක ටිකක් ගොඩක් කල් පාවිච්චි කරන්න නැතුව තිබිලා තිබ්බ ෆෝන් එක. අපිට හිතුණා ඉතින් මේක මේ අපරාධනේ මේ අයින් කරලා තියෙන්නේ ඩේටා ටික හරි රිකවර් කරගන්න කියලා. මේ ඩිස්ප්ලේ එක ඉතින් ගෙනල්ලා අපිම ගත්තා. ඉතින් ඩිස්ප්ලේ එක අපි ෆෝන් ෂොප් වලට 2-3කට දීලා තිබ්බා. ඉතින් රස්තිය අඩු කරා දාලා දෙන්නම් කියලා දවස් ගාණක් ඇද්දා. ඉතින් අපිටත් අත්දැකීමක් ලබා ගන්න කියලා අපි ඉතින් මායි මගේ යාළුවයි දෙන්න එකතු වෙලා ඩිස්ප්ලේ එක දැම්මා. ෆෝන් එක මේ ඩිස්ප්ලේ එක දානවා නම් ඉස්සරවම මේ කැලේ ටික ඔක්කොම ගලවලා තමා දාන්න ඕන. අපි මේකේ කැලේ ටික ගලවලා තිබ්බේ. ඒ හින්දා අපිට ඔය කැලේ ටික ගලවලා සුද්ධ කරලා තිබ්බ හින්දා අපිට වැඩේ ලේසි වුණා. ඉතින් ඉස්සරවම අපි ඩිස්ප්ලේ එකෙන් තමයි පටන් ගත්තේ. ඩිස්ප්ලේ එක ඉස්සරවම පැනල් එකට තියලා අලව ගන්න ටික තමයි කරන්නේ. B700 ගම් එක තමයි හොඳ. අපි ගාව තිබ්බේ ඉතින් අර ගෙදර වෙන වැඩකට ගෙනල්ලා තිබ්බු B600 කියන B6000 කියන ගම් එක තමයි තියෙන්නේ. ඒකත් හොඳයි. අපි බලමු ඉතින් වැඩේ කොහොමද ඉස්සරහට යන්නේ කියලා. දැන් හවුසින් එකට ගම් එක හොඳට ගාලා ඉවරයි. දැන් ඔය ඩිස්ප්ලේ එක හවුසින් එකට අලව ගන්න හරිය තමා කරන්නේ. මේක කරද්දී පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද එක පැත්තක් හරි වැඩියෙන් තද වුණොත් ඒ හරියෙන් ඩිස්ප්ලේ එක ආයේ පුපුරන්න බලනවා. ඒ හින්දා පරිස්සමෙන් ගම් ටික ගාලා ඉවර වෙලා දෙයක්. ඔයාලා මෙහෙමයි ෆෝන් එකෙන් හවුසින් එකට ඩිස්ප්ලේ එක ගලවලා කියලා අලව ගන්න ඩිස්ප්ලේ එක සාමාන්‍යයෙන් කරන්නේ. ෆෝන් එකට ක්ලිප් කරලා බලන්න. ඉස්සරවම ඩිස්ප්ලේ එක ඔයාලා කලර්ස් හොඳයිද ෆෝන් එකට දාන්න කලින් ඊට පස්සේ තමයි හයි කරන්න පටන් ගන්න ඕනේ. ගලවනවනේ. මොකද හයි කරලා ඔක්කොම ඉවර වුණාට පස්සේ ආයෙ ගලවන්න උනොත් ඒක අපරාධයක්. ඔය ඔතන කරන්නේ මේ ෆෝන් එකේ බෑක් කැම් එකයි ෆ්‍රන්ට් කැම් එකේ පොඩි දූවිලි වගේක් තිබ්බා. මොකද ගොඩක් කල් ගලවපු ෆෝන් එකක්නේ. ඊට පස්සේ අපි ඒක ඕඩිකොලොන් දාලා පොඩ්ඩක් ක්ලීන් කරගන්න විදිහ තමයි උතන තියෙන්නේ. ඒ ගලවන අතරට ඔයාලගේ ෆෝන් එකේ පුළුවන් නම් සර්විස් කරගන්න ඕඩිකොලොන් ටිකක් ටිනරි චුට්ටක් දාලා බෝඩ් එකට පුළුවන් කෑල්ලකින් පිහලා. එතකොට අර ඔක්සයිඩ් බැඳිලා තියෙනවා නම් ඒව එහෙම අයින් වෙනවා. ඊට පස්සේ මේ ඩිස්ප්ලේ එකේ පොඩි තව රිබන් එකක් එනවා. ඒක පොඩ්ඩක් අර මේ බොඩියට අර්ත් වෙන්න වගේ තියෙන්නේ. ඒ කෑල්ල තමයි ඔතන ඔය හයි කරන්නේ. ඊට පස්සේ බලමු අපි ඊට පස්සේ මොකද කරන්න කියලා. ඊට පස්සේ අපි ෆෝන් එකේ මදර් බෝඩ් එක හයි කරගන්නවා.
හයි කරගද්දි පරිස්සමෙන් හයි කරගන්න. මොකද ඩිස්ප්ලේ එක තද වුණොත් එහෙම කරපු ඔක්කොම අපරාධයක් වෙනවා. සල්ලිත් අපරාධේ කාලේ. ඒ හින්දා හරි පරිස්සමින් කරන්න ඕන දේවල් තමයි මේවා. ඊට පස්සේ අපි අර සුද්ද කරගත්ත බැක් කැම් එක හයි කරන බෝඩ් එකට ක්ලිප් කරන්න තියෙන හින්දා ඒව නම් ගොඩක් ලේසි හයි කරගන්න. මොකද බවුත් කරන්න නැති හින්දා. ඊට පස්සේ ඊයර් ස්පීකරේ හයි කරගන්නවා. ඊට පස්සේ උඩ මේන් බෝඩ් එක හයි කරන ඉවරයි. ඊට පස්සේ අපි ෆෝන් එකේ පල්ලෙහා යට තියෙන මේ චාර්ජින් පෝට් එකයි සිග්නල් මේන් ස්පීකරේ තියෙන්නේ හරිය පිටිපස්ස කියන්නේ යට පැත්තෙන් ඉඳලා ඒ ටික හයි කරගන්නවා. මේවා ඉතින් අතින් තද කරන්න නෙවෙයි ටූල් වලින් හදන්න ඕන. අපි ගාව එහෙම ටූල් මුකුත් නැහැ. ඉතින් අත තමා තියෙන ඕන එකට පරිස්සමින් කරගන්න. ඊට පස්සේ ඔය ඇන්ටනා එක අපි මදර් බෝඩ් එකට හයි කරනවා. එතනත් ඒකත් ක්ලිප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි හයි කරගන්නවා ෆෝන් එකේ අර බැටරිය charge වෙනකොට පෙන්වන්න ඩිස්ප්ලේ එකට එතනින් තියෙන පොඩි රිබන් එකක්. ඒකත් පරිස්සමට හයි කරගන්නවා. මොකද ඒවට හරියන කනෙක්ටරේට හරියට හයි කරන්න ඕන. මොකද නැවත නැවත ගලවන්න ගියොත් කනෙක්ටරොත් එක්ක සවුත් වෙනවනේ. ඒ හින්දා ඒක හයි කරනවා. ඊට පස්සේ බැටරිය දාලා ඩිස්ප්ලේ කනෙක්ටරේ පල්ලෙහා බැක් පැනල් එකේ බැක් සර්කිට් එකේ කනෙක්ටරේ දෙකම හයි කරගන්නවා. බැටරිය හයි කරන්නේ නැහැ. අපි ඔක්කොම කැලි ටික හයි කරලා ඉවර වුණාට පස්සේ තමයි බැටරිය හයි කරන්නේ. මොකද හයි කරනකොට ෂෝට් එකක් හරි වුණොත් බෝඩ් එක සවුත් වෙනවනේ. ඒ හින්දා ඒ ටික හයි කරගෙන තමයි අපි අන්තිමේටම තමයි බැක් කවරේ වහන්න යනකොටම තමයි බැටරි පින් එක හයි කරන්නේ. ඔය තමයි ෆෝන් එකේ මේන් ස්පීකර් එක.
මේන් ස්පීකරෙත් බෝඩ් එකට සවි කර ගත්තා. ඊට පස්සේ මේන් බෝඩ් එකේ පොඩි ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. ඒක තමා අර බැක් කැම් එකයි ස්පීකරේ ෆ්‍රන්ට් කැම් එක ඔක්කොම හිරවෙන්න ඇන දාන කොටස. අපි ඊට පස්සේ ඒ කෑල්ලට ඇන දාගන්නවා ඒ පාර්ට් එකට. ඊට පස්සේ මේන් ස්පීකරේ සවි කරපු කොටසටත් ඇන ටික දාගන්නවා. ඊට පස්සේ අපි ෆිංගර් ප්‍රින්ට් එකේ රිබන් එක හයි කරගන්න. මොකද ෆිංගර් ප්‍රින්ට් එක එන්නේ මේකේ බැක් කවරටනේ. ඒ හින්දා ඉස්සරම මේන් බෝඩ් එකේ ෆිංගර් ප්‍රින්ට් එක රිබන් එක හයි කරගන්නවා. ඊට පස්සේ එතන බැටරි පින් කනෙක්ටරේ ඩිස්ප්ලේ කනෙක්ටරේ ෆිංගර් ප්‍රින්ට් කනෙක්ටරේ තද වෙන්න පොඩි යකඩ ප්ලේට් එකක් තියෙනවා. ඒකට අපි ඇන ටික දාගන්නවා. හරි ඊට පස්සේ අපි බැක් කවරේ දැන් මේකට හයි කරලා බලමු කොහොමද කියලා. පොඩ්ඩක් ආයෙ චෙක් කරගන්න මොකක් කොහෙට හරි දායනයක් හරි අපිට දාගන්න බැරි වුණාද කියලා. ඊට පස්සේ බැක් එක අරගෙන බැක් එකේ බැක් කවරෙත් මේ දැන් ෆිංගර් ප්‍රින්ට් සෙන්සරේ රිබන් එකේ ඉතුරු පැත්ත හයි කරගන්නවා. පරිස්සමින් කරගන්න ඕන. මොකද රිබන් එකක් එහෙම කැඩුනොත් ආයේ ගණ්ඩ තියෙනවද දන්නෙත් නෑ. මේවට රිබන් එහෙම ඩිස්ප්ලේ එහෙම තිබ්බට. එන්න පරිස්සමින් හයි කරගන්න ඕනේ.
ෆිංගර්ප්‍රින්ට් සෙන්සරෙත් හයි කරලා ඉවරයි. ඊට පස්සේ පවර් බටන් එකයි වොලියුම් අප් ඩවුන් බටන් එකයි හරියට තියලා දැන් ෆෝන් එක අපි හයි කරගන්න යන්නේ. තද කරගන්නකොටත් ෆෝන් එක තද කරගන්නකොටත් පරිස්සමින් තද කරගන්න. මොකද ඩිස්ප්ලේ එක තාම අලුත් නිසා ඩැමේජ් වෙන්න පුළුවන්. අපි හිතනවා වැඩේ සාර්ථකයි කියලා. පවර් ඔන් කරලා බලමු. ඔව් වැඩේ සාර්ථකයි. ෆෝන් එක පවර් ඔන් වුණා. හරි එහෙනම් ගිහින් එන්නම්. නැවත අපි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.